සියලුම දෙනාට සුබ දවසක් වේවා. හජරට විත්ති තුලින් අදත් ඔබ ආමන්ත්‍රණය කරන්නේ හජරට දැවෙන විශාලතම ගැටලුව පිළිබඳව. ඒ තමයි අලි මිනිස් ගැටුම. දවසින් දවස මිනිස් ජීවිත බිලිගන්නාසේම වනාලින් කුරිරු ලෙස ඝාතනයට යෙදෙනවා. ඝාතනයේ කෙරෙනවා. දින කිහිපයකට පෙර මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට යත් සීපුකුළුම නගරයට නුදුරින් පිහිටි අඹගාව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් වනාලියෙකු ගිනි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචලිත වුණා. ඒක හැම විටම විශාල වශයෙන් වෛරල් වුණා. ඒ ප්‍රසිද්ධියටපත් වුණා. මේ සිද්ධිය පිළිබඳව ලංකාවාසී ලෝකවාසී දැනගත් උදවිය ඒ ජනතාව අනුරාධපුර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරිපිටට පැමිණියා. ඔවුන් පැමිණියේ මිහින්තලේ පොලිසිය මගින් අත්අඩ ගන්නා ලද සැකකරුවන්ට නිසි දැනුම් ලබා දීම සම්බන්ධයෙන්. මෙම වන සත්ව සංවිධානයේ එක් නියෝජිතයෙකු අපට හමු වුණා. ඔහු තමයි සතුන් වෙනුවෙන් අපි කියන සංවිධානයේ නිර්මාතු සෙව්වන්දි පෙරේරා මැතිතුමා. ඔහු සමග කතා කර බලමු. මින් ඉදිරියට මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ රටේ දේශපාලන අධිකාරිය බලලත් නිලධාරීන් ගත් ක්‍රියාමාර්ග මෙතෙක් කල මේ කාලේ සීමාව තුළ සිදු සිද්ධීම් පිළිබඳව වවසති. අපේ මහත්තයා ගම්පල තිබුණේ මම මාළඹේ. ඒ පැත්තේ වනාලි ඉන්නවා. ඒ පැත්තේ වනාලි නෑ. වන සතුන් වනාලි දෙම නැහැ. වනාලි ඇති. ඒකට ඔබතුමාලාගේ සංවිධානය මොකක්ද? සතුන් වෙනුවෙන් සංවිධානය. මොකක්ද ඒකේ නම? ඒකේ නම තමයි සතුන් වෙනුවෙන් අපි. සතුන් වෙනුවෙන් අපි. මේ සංවිධානයට අනුගතයි සියලුම සතුන්. විශේෂයෙන් අද උද්ඝෝෂණයට ආවේ ගරු අධිකරණයේ තුල නඩුවක් පවතිනවා. ඒ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ට විමර්ශන අවසානයේදී නිසි දඬුවම් දීලා. ඔව් අනිවාර්යයෙන්. නීතියට එරෙහිව ඔබට කතා කිරීමේ හැකියාවක් තියෙද? නීතියට එරෙහිව කතා කිරීමේ හැකියාවක්. එහෙමනම් මේ ආවේ මොකක්ද? මේ ආවේ ඇත්තටම අපි විතර මේ රට මම විතරක් නෙමෙයි. මම විතරක් නෙමෙයි මුළු මහත් රටක ජනතාවත් ජාත්‍යන්තර පවා කැළඹිලා තියෙනවා. මේක පූර්ව අමානුෂික සත්ව ඝාතනයක්. ඒකට දැනට අපිට දකින්න ලැබෙන සාක්ෂිත් එක්ක ඒක බොහෝ දුරට තහවුරු වෙන තත්ත්වයක් තියෙනවා. මේ අපරාධය. මේ අපරාධයක් බවට සැකකරන පුළුවන් සාධාරණ සාක්ෂි දැනට තියෙනවා. ඒකට මේ සතා වෙනින් සතෙක්ට කතා කරන්න බෑ. ඔව්. අපරාධ කාර්යයේ තුනක් කතා කරන්න පුළුවන්. යාට උදව්වක් පුළුවන් ඕනෙ දෙයක් පුළුවන්. යාට මේ පිරිස් රැස් කරන්නත් පුළුවන්. නමුත් සතෙක්ට කතා කරන්නත් බෑ. ඒගොල්ලන්ට ඉදිරිපත් වෙන්න ඒගොල්ලන්ට උසාවියට දෙන්නත් බෑ. එතකොට මේ හඬක් නැති සතුන් වෙනුවෙන් හඬක් ඇති අපි ඉදිරිපත් වීම මානසික දෙයක්. ඒ වගේම හඬක් තියෙන මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන එකත් අපේ මානසික දෙයක්. හරි. මේ අලියා ගිනි තැබීම කොහෙද සිදු වුනේ? අලියා ගිනි තැබීම සීපුකොළ මහන්සිය. එහි ජනාකීර්ණ ප්‍රදේශයක් බව දන්නවා. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු ගැවසෙන මොකද ඒක ගොවිගම් පරියක් වගේ තමයි. ඒක පොඩක් පවුල් තියෙනවා. එතකොට මේ වනාලිය මෙහාට ආවේ ඇයි? මේ ඇත්තටම එන්නේ නැත්තේ මොකක්ද හේතුව? මට ආතොරතුරු අනුව යා මේ ප්‍රදේශයේ ගැවසෙන අලිය. නමුත් එයා ගාම කාලිකට කැලේ ඇතුළේ ආපහු නැවතින සතුන්. මම දැනුවත් වූ කර්මකාරයන් අනුව මේ සතා හිංසාවට ලක් කරන සතුන් නෙමෙයි. හරිද? ඒක ඇත්තටම මේ නඩුකරේ මම හිතන්නේ සඳහන් කරයි අදාළ නීතිඥයෙක්. ඉතින් ඒ තත්ත්වයේ යටතේ මේ සතාට මෙහෙම පුරුෂල වදහිංසා කළා විරෝධ ඒක කොහොමද ඒක යුක්තිසහගත නැහැ. මේ කැලේ ඉන්න මනසතා ගමට ඉන්නවා. ගමේ ඉන්න මිනිසා කැලේට ගිහිල්ලා කැලේ කපලා හේංගොයිතන් කරන්න හේතුව මොකක්ද? හේතුව ඇවිල්ලා මෙතන තියෙන මේ සතා භූමියේ සතා. මම හිතනවා ස්වභාව ධර්මය අනුව අපි ජීවත් වෙනවා. ඔව්. හන්ද තියෙන තැන හන්දට දෙන්නේ. ඔව්. ගහකොළ තියෙන තැන ගහකොළට දෙන්නේ. ඔව්. සතා ජීවත් වෙන තැන සතාට දෙන්නේ. මේ අපරාධය කරන්න පුළුවන් තැන මිනිස්සු ඉන්නේ. මේ අපරාධය කොච්චර කාලයක සිට ඔබ දන්නවද?
දැන් අවුරුදු මම දන්න තරමට අවුරුදු 20ක් 25ක් තිස්සේ මේ මේ අපරාධ වැඩි වෙමින් පවතිනවා. මේ සත්ත්ව සංවිධාන විදි වෙලා කොච්චර කාලයක්ද? මගේ සත්ත්ව සංවිධානය නම් මම දැන් අවුරුදු 3කට වගේ ඉස්සෙල්ලා මීට පෙර මේ මාගේ සිදුවෙච්ච අපරාධ සම්බන්ධයෙන් ඔබ ගත්තු ක්‍රියාමාර්ග මොනවද? මෙහෙමයි. අපි ඇත්ත වශයෙන්ම මහත්මයා අලිමිනිස් ගැටුම සම්බන්ධයෙන් ගුම්ගේමා වල හැපී සිදුවන අලිඝාතන සම්බන්ධව. හරිද? එතකොට මේ ආහාර කුණු ආහාරය කරගෙන මේ සියලුම අරමුණු වලට විසඳුම් යෝජනාව කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන, භෞතික සහ තාක්ෂණික ඔය හැම ආකාරයෙන්ම විසඳුම් යෝජනාවලින් හදලා ඒ ආයතනවල සභාපතිවරුන්ට, අදාළ ලේකම්වරුන්ට, වනජීවි වනදා සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වලට, අමාත්‍යවරයාට විතර නෙමෙයි අවසානයේදී ජනාධිපති අතිරේක ලේකම්වරයාට දීලා ඒවට සාකච්ඡාවලට දීලා ඉදිරිපත් කළා. ඒ සාකච්ඡා පැවතුන කොච්චර කාල සීමාවක් තුල වුණාද? මොන රජයන් යටතේ? ඒ කාල වටවන්න තිබුණා. කාල වටවන්න කවුරුද අවුරුදු 3 ඇතුළත පැවති රජයක් මේ රජයට ලබා දෙනවා. පැවති රජය මේ රජයට දීලා තියෙනවා. වසඟී රජයේ මෙතෙක් දෙක උත්තරයක් ලැබුණේ නැහැ. හැබැයි ඊට පෙරත් සංසිද්ධියම තමයි වෙලා තියෙන්නේ. හැබැයි පසුගිය රජේ කාලේ යම්කිසි ප්‍රමාණයකට අලිමිනිස් ගැටුම අවම කරන්න විදුලි වැටවල් සෑදීමේ ව්‍යාපෘති යම්කිසි සංවර්ධනයක් තිබුණා. ඒ හරහා යම්කිසි මිනිස්සුක අලිඝාතන ප්‍රමාණය අඩු වීමක් තිබුණා. හැබැයි දැන් අපිට පේනවා ඒක විශාල වශයෙන් වැඩි වෙනවා. මම හිතන්නේ දැන් 400 ගානට ලං වෙලා තියෙනවා මාර්ෂය මේ අවුරුද්දේ. ඒක මනුෂ්‍ය ඝාතන කියන්නේ මනුෂ්‍ය ඝාතන වැඩි. එතකොට දැන් මිනිස් වෙනුවෙන් කවුද කතා කරන්නේ? අනිවාර්යයෙන් මිනිස් වෙනුවෙන් කතා කරනවා. මම කරන්නේ එතකොට ඒ මිය යන මිනිසයා වෙනුවෙන් දැන් කොච්චර මුදලක් දෙනවද වනජීවි දෙපාර්තමේන්තුව? ඒක ඇත්තටම මම හරියටම දන්නේ නැහැ. පැහැදිලිව කියන්න. ඉඩම්කඩ මනස විනාශ වුණොත් වනාලියකුගේ මොන කොච්චර මුදලක්? ඒකට ඇත්තටම වගා හානි ගොඩනැගිලි වලට ගෙවල් හානි වලට වෙනමම ඒ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඇස්තමේන්තු කළා. හැබැයි ප්‍රශ්නේ හැමදාම එකතන. ඒක අනිවාර්යයෙන්ම එකතන. එහෙම අලියෙක් මැරුණාට අලියෙක් නෑ, අලියා බලදවන. මිනිස්සෙක් මැරුණොත් මිනිහට කීයක් හරි දෙනම එතනින් එහාට ඉවර වෙනවා. නමුත් මේකද නිසි විසඳුමක් නෙමෙයි මෙච්චර කාලයක්. අනිවාර්යයෙන්. ඔබේ වයසක් හරි මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. හරිද මේ කියන කතාව? හරි කතාව. ඔබේ වයසක් හරි මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. විසඳුමක් හැබැයි මෙවැනි තියෙනවා මහත්තයා. විසඳුම් ක්‍රියාත්මක කරලා. ඒ ක්‍රියාත්මක නොකරන්නේ. ඒක තමයි අපිට කියන්න පුළුවන් මේක නෑ ඔබ හඬක් නේ දැන් අවදි කරන්නේ. අපි හඬක් අවදි කරන්නේ. මෙච්චර කාලයක් අපි යෝජනාවලියන් ඉදිරිපත් කරනවා. අලි එක පැත්තකින් මරනවා, මිනිස්සු එක පැත්තකින් මරනවා. වනජීවි දෙපාර්තමේන්තුව, වන රක්ෂණ දෙපාර්තමේන්තුව, ග්‍රාම නිලධාරීන්, අමාත්‍යාංශ ලේකම් ඇමතිවරු ඔය ඔක්කොම ඉන්නවා. හැම දෙනා ඉන්නවා. හැබැයි මේව එක තැන අනිවාර්ය පල්ලෙන්නේ ඇයි? ඒක තමයි කියන්නේ. ඒකට ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවයේ දෙහිවීම අඩුයි. අවංකව ඒක ප්‍රකාශ කරනවා. ඒ හින්දා තමයි අපි මේක හැම පැත්තෙම විරෝධතා පාවිච්චි කරලා කිරීමේ වැඩසටහන දැන් අපි කරනවා. මේ ඊළඟ පරම්පරාව පොඩි පරම්පරාව ඉන්නවා. ඒගොල්ලන්ගේ ඔලු සැදීමේ ක්‍රමවේදිකුත් අපි දැන් ඔලු හැදීමට වඩා මේ රටේ මේ වන සත්වයන් පිළිබඳව තියෙන නීතිය සංශෝධනය අනිවාර්යයෙන්ම ඒකින්ද මම ඇත්තටම රැලි 6ක් විතර මම ඔබේ හඳුන්වලා දෙන්න. දුර්ලභ ගණයේ වෘක්ෂලතා හා වනසත්ව ආඥා පනත සංශෝධනයේ විය යුතුද නැද්ද? අනිවාර්යයෙන්ම විය යුතුයි. මේකේ තියෙන නීති ප්‍රතිපාදන කොහෙත්ම මේකට තියෙන අවශ්‍යතාවය අඩුයි. එක දෙවෙනි එක තමයි සතා ජීවත් වෙන්න ඕන පරිසරයක් නිර්මාණය කිරීම කළ යුතුද නැද්ද? අනිවාර්යයෙන්ම. මොකද සතා ජීවත් වේ පරිසරය වගේම භූමියත් දැන් විශාල වශයෙන් මිනිසුන් කොල්ල කාලේ විශේෂයෙන්ම යම් ව්‍යාපාරිකයෝ මහා පරිමාණයෙන් කැලෑ ඇතුලේ වගා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අන්තිමට දැන් ඔබ දැන් ප්‍රකාශ කළා. ඒ වගේම මේ ප්‍රදේශෙත් වෙලා තියෙනවා. මාධ්‍ය තුල ගිහිල්ලා තියෙනවා. අක්කර 100 ගණන් කපලා තියෙනවා. එවල වගා කරනවා. මම මාධ්‍ය වලින් හෙලි කරලා දෙනවා. අක්කර 100.
උතුරු මැද පළාතේ ප්‍රබල ඇමතිවරයෙක් ඔව්. අක්කර 100කට වැඩි භූමි භාගයක් සුද්ධ කරලා තියෙනවා. එතකොට ඒ අලියට නැත්තම් මොන ඒ වනසතර ජීවත් වීමේ වපසරියක් නැහැ. එයා ගමට එනවා ගමේ ඇවිල්ලා මේ වාගේ තියෙන දේපල ඔක්කොම භුක්ති විඳිනවා. මිනිසුන්ගේ ග්‍රහණයට ලක් වෙනවා. අර වගේ දේශපාලඥයන් අපි කොච්චර ගැසට් පත්‍ර ගැහුවත් කොච්චර සංශෝධිත කරුණු ඉදිරිපත් කරත් ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් මේ නීතිය කොතෙන්ටද නිවැරදිව හැදිය යුත්තේ? කාටද කියන්නේ? කොහොමද ඒක තියෙන ක්‍රමවේදය මොකක්ද? ඒක තමයි මම යම් කිසි විදිහක උත්සාහයක ගනිමින් ඉන්නවා. අධිකරණයෙන්ම නියෝගයක් ගන්න මේ නීති නැවත ප්‍රතිස්ථාපනය කිරීමට පාර්ලිමේන්තුවට බල කිරීමේ අධිකරණ නියෝගයක් ගන්න. ඒ මොකටද? මේ තියෙනවා පනත සම්මතතාව නැවත සංශෝධනය කරලා ඉදිරිපත් කරනවා නීති. එතකොට මේ වනාලි ප්‍රශ්නේ මේ දෙන්නන් සම්බන්ධයෙන් ගන්න අනිවාර්යයෙන්ම අලි මිනිස් ගැටුමට ජාතික විසඳුමක් දීලා තියෙනවා මහත්ය 2020. මොකක්ද අලි මිනිස් ගැටුමට ජාතික විසඳුමක් මහාචාර්ය කීර්තිරාජ් වීරරත්න සහ හිටපු වඩවීර්ය අධ්‍යක්ෂ විරපිටිය මහත්තයා ඇතුළු විද්වත් මණ්ඩලයක් ඔව් ජනාධිපති කොමිසමක් කරා මොකක්ද කාරණාව කියන්නේ? අලි මිනිස් ගැටුම විසඳුම් කිරීමේ විසඳුම් යෝජනාවලිය. ඔව් ඒ යෝජනාවලිය දැන් ක්‍රියාත්මකද? නෑ නීතියේ ප්‍රශ්නේ. ඒ යෝජනාවලිය ඔබතුමා කියවලා තියෙනවා. ඒක නිවැරදිද? ඒක නිවැරදි. ඒකේ 80ක් පමණ හොඳ පැත්තේ. හරි. ඔව්. හැබැයි මේ 20කට මේ මහත්තුරු නිහතමානී වෙලා තියෙනවා. අනිත් පරිසර සංවිධාන වලට යෝජනාවල ඉදිරිපත් කරලා අවුරුදු දෙකකින් මේ ගාමිණී සැලැස්මේ ආවත්කාලික කරන්නත් ආවත්කාලීනව තියෙනවා. එහෙම කිරීමෙන් අර අසරණ භාවයට පත් වෙන අනිත් පාර්ශවයේ අනිවාර්යයෙන් ඒගොල්ලෝ වෙනුවෙන් මොකක්ද තියෙන්නේ? ඒක ඒගොල්ලන්ට ගම ආරක්ෂා කරනවා. ගමේ මිනිස්සු ආරක්ෂා කරලා ආදී ආරක්ෂා කරනවා. වැඩ පිළිවෙල. ඔවුන්ගේ විදුලියට ඕන නිර්මාණය කරලා තියෙන්නේ ගම වටා. හරි. ඇලෙන වටා. එහෙමනම් මේ සංවිධානය එකතු වෙලා අදි දෙන දඬුවමින් යම් කිසි පාඩමක් ඉගෙන ගනිවි. බොහෝ දුරට අපිට කියන්න බෑ. අහස් කුසේ ඇදහැලෙන මහා ජල තාරාව වගේ අපිට කිසි කෙනෙකුට කියා ගන්න බැරුව ගියා. ඒ වගේ තමයි මේ නීතිය. නීතිය මොන විදිහට ක්‍රියාත්මක වෙයිද කියන්න බෑ. නමුත් අපිට ඒක බලපෑම් කරන්නත් බෑ. වෙන දේ අපි බලාගෙන ඉන්න තියෙනවා. මොකද අපි විසින් තමයි අපි මේ පාලනය ඉදිරියට. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒ නිසා අපි කියන්නේ අපි මෙච්චර කල් දුර ක්‍රියාවලියේ අවසානයේ දකින්න නම් රටේ නීතිය සම්පාදනයේ විය යුතුයි. මිනිසා සහ අලියා ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ විතරක් නෙමෙයි මහත්මයා. මම ගන්න සෝබාදාම මම නම් මවක් විදිහට ගත්තොත් සෝබාදාම දරුවෝ තුන්ෙන් තමයි මිනිසුන් සතුන් ගහන්නේ. හරි. ඒකෝට සෝබාදාම මාතාවකින් බලපෑම් දෙන මිනිසුන් සිටින තැන ඉඳන් සතුන් තැන ඉඳන් ගහකොට ඉඳන් වාරකාර වාරදාරි කටයුතු කරයි කියන එක තමයි සෝබාදාම මාතාවේ බලාපොරොත්තු. ඒ බලකාර්තු ඉෂ්ට නොවන හින්දා මෑතකදී අපිට සෝබාදාම මාතාව යම් පණිවිඩයක්. හරිද? ඒ පණිවිඩය හරහා මේ නීති සම්පාදනය කරලා නැවත සංශෝධනය කළා කිරීමට බලධාරීන්ගේ අවධානය සහ නැනස පාය දේවල් කියලා තමයි මම කියන්නේ. ඒකත් අපි සෝබාදාමට බාර දෙමින් අපේ වැඩසටහන මේ නිමා කරනවා. ඔබතුමාගේ නම? මම සෙව්වන්දි පෙරේරා සතුන් වෙනුවෙන් අපි සංවිධානයේ සෙව්වන්දි පෙරේරා සතුන් වෙනුවෙන් අපි සංවිධානයේ නිර්මාතෘ. හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මාත්.